හෙලෝ ගයිස් අද vlog එකක් විදිහට අරන් ඉන්න හිතුවේ ෂෝට් වීඩියෝ එකක් නෙමෙයි. අද අපි ආවා ගලේගම වැවට. වාහන දාන්න පොඩ්ඩයි තියෙන්නේ. උලම් පාරට වාහන දාන්න. ඒ දවස් ටිකෙන් වහිනාන්න. මාර ලොකේෂන් එකේ view එකක් තියෙන්නේ. ඔයාලත් එනවා නම් ඉන්න ලොකේෂන් දාන්න. වෙනම ලුක් එකක් වෙනම ප්ලේස් එකක් ගල් තලාවක වැව තියෙන්නේ. අහසත් ફોකස් වෙනවා සුපිරියටම. උතර පාර ගලාගෙනත් යනවා. කිඹුලා ඉන්නවා කියලා කතාවක් තියෙනවා. කොහොම වෙයිද දන්නේ නැහැ. ලොග් එකේ යද්දී සෙට් වුණොත් නම් සුපිරි. ෆෝකස් කරන්න බලන්න. කෙරවලේම කන්දකුත් ફોකස් වෙනවා. එහා පැත්තේ අයිනෙම ඔයාලට පේන ඇති කන්දක් තියෙනවා. බලමු උඩට නැගලා. පඩි පෙලක් තියෙනවා යාළුවනේ. මේ තියෙන්නේ වැව් බැම්ම. අරන්දයිලා බිලිවන. ඔයාලට ફોකස් කරලා පෙන්නන්න කඳු පන්ති. මේකේ view එක වෙනම quality එකක් තියෙන යාළුවනේ. එහා පැත්තේ තියෙන්නේ ගල් පතුරක්. ගල් පතුරක් කියන්නේ වැවේ කෙරවල. ওই තියෙන ඉස්සරහා තියෙන කන්ද. මේක උඩක් යන්නම් තිබුලා ඉන්න කතාවක් තියෙනවා. ඒක තමයි සීන් එක. ලොක්කයි දැන් පිස්සු කියලා මට. වතුර බෝතල් ආහාර මේ කට්ටිය පාවිච්චි කරපුවාම දාලා ගිහලා තියෙනවා. බාහිර ගම තුන. දැන් යන් ආපහු. දැන් යනවා ගෙදර ආපහු. ගයිස් vlog එකක් විදිහට අරන් එන්න හිතුවේ. මෙහෙම තමයි මුල් ටික ගේන්න වෙන්නේ. හරියට YouTube කියන ෆීල්ඩ් එක තාම හරියට දන්නේ නැහැ. ඒ තරක් නෙමෙයි එඩිටින් වැඩත් මට තාම බෑ. ඒ නිසා මේක මෙහෙම ගෙනාවා. ඊළඟ වීඩියෝ එක quality එක එන්නම් කියලා. එහෙනම් channel එක subscribe කරන්න, like කරන්න. මගේ vlog එක කොහොමද හොඳයි නම් කට්ටිය කමෙන්ට් කරන්න.